ඉතින් මුලින්ම මෙන්න මේ වීඩියෝ ටික බලලා ඉන්නකෝ. ඉතින් ඕනම කෙනෙක්ට බලන්න ආස හිතෙන මෙන්න මේ වගේ වීඩියෝස් හදන හැටි තමයි මං අද ඔයාලට කියලා දෙන්න යන්නේ. ඉතින් අපිට මේක කරන්න සතයක්වත් වියදම් වෙන්නෙත් නැහැ. ඉතින් අපි මේ වීඩියෝ එක හදාගද්දි මුලින්ම තප්පර 10ක වීඩියෝ එකක් හදාගෙන ඊළඟට තව තප්පර 10ක වීඩියෝ එකක් හදාගෙන ඒ දෙක එකට එකතු කරලා තනි වීඩියෝ එකක් හදාගන්නවා. එතකොට ඔයාට පුළුවන් තප්පර 20ක හොඳ වීඩියෝ එකක් හදාගන්න. ඉතින් මං අද කියලා දෙන විදිහට ඔයා වීඩියෝස් හදලා Facebook එකට අප්ලෝඩ් කරොත් ඔයාට පුළුවන් මොනටයිසේෂන් ඔන් කරගෙන මුදල් උපයන තත්ත්වයට ඔයාගේ පේජ් එකත් අරගෙන එන්න. හරි ඔයා මුලින්ම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙන ලින්ක් එකෙන් මෙන්න මේ ChatGPT කියන සයිට් එකට එන්න ඕනේ. ඉතින් මේකට අවිලාට තියෙන්නේ මෙන්න මේ විදිහට ටයිප් කරගන්න එක. ඉතින් මේ විදිහට ටයිප් කරගත්තට පස්සේ ඔයාට පුළුවන් මේ විදිහට සබ්මිට් කරන්න. ඉතින් දැන් ඔයාට මෙයා මෙන්න මේ විදිහට කාර් වල බ්‍රෑන්ඩ් එකයි මොඩල් එකයි ජෙනරේට් කරලා දෙනවා. හරි ඔන්න දැන් අපි අපේ දෙවනි සයිට් එකට එන්න ඕනේ. ඉතින් මේකේ ලින්ක් එකත් මම පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ සයිට් එකට ආවහම අපිට දවසකට ක්‍රෙඩිට් 50ක් ෆ්‍රී දෙනවා කියලා තියෙනවා. ඉතින් ඔයාට මෙන්න මේ ක්‍රෙඩිට් 50 ඇති හොඳටම මේ වැඩේ කරගන්න. හරි දැන් ඔයා මෙතන new project කියන එකට ක්ලික් කරලා project එකක් හදාගන්න ඕනේ. හරි දැන් ඔයාට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. ඔයා මෙතනින් මෙන්න මේ icon එකට ක්ලික් කරලා මෙතන මේ settings ටික මං හදන විදිහටම හදාගන්න ඕනේ. ඔයා මුලින්ම මෙතන වීඩියෝ කියන එක select කරගන්න ඕනේ. ඉතින් ඊට පස්සේ ඔයාට මේ resolution එක විදිහට මෙන්න මේ size එක select කරගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ අනිවාර්යයෙන්ම ඔයා මෙතන Omni Flash කියන model එක select කරගන්න. ඊටත් පස්සේ ඔයාට පුළුවන් මෙන්න මේ විදිහට මෙතන 10 seconds කියන එකට select කරගන්න. ඉතින් දැන් ඔයාට තියෙන්නේ මෙතනින් වීඩියෝ කීයක් generate වෙන්න ඕනද කියලා select කරගන්න එක. ඉතින් ඔයා එක කියන එක දාගන්න. මොකද අපිට credit 50යි තියෙන්නේ. මේ credit 50න් අපි කොහොම හරි වීඩියෝ එක හදාගන්න ඕනේ. හරි දැන් ඔයා මේ විදිහට මේ settings ටික තියාගෙන description එකේ දාලා තියෙන prompt එක open කරගන්න ඕනේ. ඉතින් ඔයාට මම මේ විදිහට prompt 1 කියලායි prompt 2 කියලායි prompts දෙකක් දාලා තියෙනවා. ඉතින් ඔයා මුලින්ම prompt 1 එක මෙන්න මේ විදිහට copy කරගන්න ඕනේ. හරි දැන් ඔයා prompt 1 එක copy කරගෙන මෙන්න මේ විදිහට Google Flow එකට ඇවිල්ලා මෙතනින් paste කරගන්න ඕනේ. ඔයාට දැන් පොඩි වැඩක් කරගන්න තියෙනවා. මම මේ prompt එකේ මෙතන වරහන් ඇතුලේ පොඩි තැනක් තියලා තියෙනවා. ඉතින් ඔයා මෙතෙන්ද ඔයා ChatGPT එකෙන් generate කරගත්තු ඔයා කැමතිම වාහනයක model එක මෙතෙන්ද දාගන්න පුළුවන්. ඉතින් මම දැන් මේ විදිහට ChatGPT එකට ඇවිල්ලා අපි ජෙනරේට් කරගත්තු වාහන වලින් කැමති වාහනයක් සිලෙක්ට් කරගන්නවා. ඉතින් මම හිතනවා මේ වාහනේ හොඳයි කියලා. ඉතින් මම මේ විදිහට මේකේ බ්‍රෑන්ඩ් එකයි මොඩල් එකයි දෙකම කොපි කරගන්නවා. ඉතින් මේ විදිහට කොපි කරගත්තට පස්සේ ඔයාට තියෙන්නේ මෙතන මේ insert vehicle කියන තැනට මේක paste කරගන්න එක. හරි දැන් ඔයා මෙතනින් ඔයාට මේ වාහනේ ජෙනරේට් කරගන්න ඕනේ කලර් එක සිලෙක්ට් කරගන්න. හරි මම මේ විදිහට මං කැමති කලර් එකක් මෙතනින් ඇඩ් කරගන්නවා. ඉතින් දැන් ඔයාට තියෙන්නේ මං අර කලින් කියපු settings ටික ඒ විදිහටම හදාගෙන මෙතන submit කියන බටන් එකට ක්ලික් කරගන්න විතරයි. ඉතින් දැන් ඔයාට බලා ගන්න පුළුවන් අපේ වීඩියෝ එකේ පළවෙනි part එක generate වෙනවා. හරි දැන් ඔයාට පුළුවන් අපේ වීඩියෝ එකේ පළවෙනි part එක මෙන්න මේ විදිහට download කරගන්න. හරි දැන් අපි අපේ වීඩියෝ එකේ දෙවනි part එක හදාගන්න යමු. ඉතින් ඒකටත් ඔයාලට තියෙන්නේ description එකේ තියෙන prompt link එක උඩ click කරලා අපේ දෙවනි prompt එකත් copy කරගන්න එක. ඉතින් ඒක copy කරගත්තාට පස්සේ ආයෙ ඔයාලට මෙන්න මේ විදිහට flow කියන site එකට ඇවිල්ලා මෙතනින් paste කරගන්න පුළුවන්. හරි දැන් ඔයාලට මතකයි නේද අපි කලින් prompt එකේ අර වරහන තුලේ තිබ්බ වචනේ අයින් කරලා අපි අපේ brand එකයි අපේ color එකයි දාගත්තනේ. ඔයා එන්න ඒ ටිකම මෙතන මං තියලා තියෙන හිස්තැනටත් දාගන්න ඕනේ. හරි දැන් ඔයාලට තියෙන්නේ අපි කලින් හදාගත්තු settings ටික ඒ විදිහටම තියාගෙන මෙතන submit කියන බටන් එකට click කරගන්න එක. හරි ඔන්න දැන් අපේ වීඩියෝ එකේ 75ක් විතර අපි හදාගන්න වැඩේ කරලා ඉවරයි.
ඉතින් දැන්වාට තියෙන පොඩිම පොඩි වැඩයි. ඉතින් දැන් ඔයා එඩිට් කරන ඕනම සයිට් එකක් ඔයාට මේකට යස් කරන්න පුළුවන්. ඉතින් මල් ලේසින්ද කැප් කට් එක පාවිච්චි කරනවා. ඉතින් දැන්වාට තියෙන කැප් කට් එක ඕපන් කරගෙන අපි හදාගත්තු වීඩියෝ දෙක මේකට ඉම්පෝට් කරගන්න එක. ඉතින් ඉම්පෝට් කරාට පස්සේ වාට පුළුවන් මේ වීඩියෝ දෙකම ටයිම් ලයින් එකට පිළිවෙලට ඇදගෙන එන්න. ඉතින් ඔයාලට මෙච්චරයි කරන්න තියෙන්නේ. දැන් ඔයාලට තියෙන්නේ මේ වීඩියෝ එක එක්ස්පෝර්ට් කරගන්න එක. ඉතින් ඒකට පුළුවන් ඔයාලට මේ නිල් පාට බටන් එකට ක්ලික් කරලා මේ වීඩියෝ එකට නේම් එකක් දීලා ඒ වගේම සේව් වෙන්න ඕන ලොකේෂන් එකක් දීලා මේ සෙටින්ග්ස් ටික මේ විදිහටම තියාගෙන එක්ස්පෝර්ට් කරන්න. I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up